රෝඩ් යනවා කියද්දි වැස්සුණානේ. ඕගොල්ලෝ ඇරෝස් දාලා නම් මේ වෙබ් එකේ එන්න බෑ. ඇත්ත ඉතින් වග්ග කීමෙන් කියන්නේ ඕගොල්ලන්ට එන්න බෑ ඉතින්. හරි අපි බැස්සට පස්සේ ඕගොල්ලන් මේ වෙනකන් DC games වල දැක්කේ නැති එකයි කියන්නේ ආපු එක අප්ඩේට් එකක් දැක්කේ නැති විදිහට අපිට බුදු පිළිමයක් තියෙනවා මේකේ මූණ බලා ගන්න බෑ. ඒ Okay, so boys, ඉතින් මම අද ගෙනල්ලා තියෙන්නේ Drive Simulator ශ්‍රී ලංකා අලුත් අප්ඩේට් එක. ඉතින් ඕගොල්ලෝ දන්නවා ඉතින් ගාල් අප්ඩේට් එක අපිට බලා ගන්න පුළුවන්. ගාල් අප්ඩේට් එක ලොකුට අරගන්න නැහැ ඉතින්. හරි ඉතින් අපිට පළවෙනියටම බලා ගන්න පුළුවන් මෙන්න මෙව් එක. මෙව් එක මම මෙව් එක කිව්වේ මොකද්ද පාරුවේ දුව විහාරය කියන එක ඉතින් ඒක ඇතුළට යන්න බෑ ඉතින් හදලා තියෙන විදිය කරන්න දෙන්නේ කොට ටික පාරාංගි රූපද මෙන්න මෙතන මොකද්ද මේ මොකද්ද බෝලයක් තියෙන බෝලයක් අර මේ වම්මද පැත්තෙන් ගියට පස්සේ අපිට රන්න බුලට යන්න පුළුවන් දැන් මට දැවි යන ප්‍රශ්නයක් තියෙනවා මෙතන මේ මොනවද මේ ගෙවල් කම්බද තර්ඩ් ක්ලාස් පෙළහිණි උල වගේ ගෙවල් කොළපාට වැන්න හරි ඉතින් අපේ ගමනාන්තය අනුව මෙන්න මෙතන තමයි යන්න තියෙන්නේ අම්මර විද්‍ය බලාගෙන ගියානේ ඕන්න ඕක තමයි ප්‍රශ්නේ අර පික්චර් එකේ තියෙනවා මොකද සීගිරිය ගන්නේ මැප් එක බලන්නකෝ හතරමං හන්දිය අතරමං වෙන වගේ එකක් මේ පාර පොඩ්ඩ අමාරුයි අපි යන්නේ වේර විහාර බලා වැටුනොත් එහෙම ICU රෝහල් වල යන්න වෙන අන්න ඒකට තමයි ඔව් හරි මම කියන්නේ මොකද්ද අන්න ඒකට තමයි කියන්නේ මේ බිත්තිය ගාවල කරකවලා කියලා ඔයගොල්ලෝ ඩ්‍රයිවිං ස්කූල් එකට ගිහිල්ලා බලන්න එහෙම කියලා දෙන්න පුළුවන් හරි ඉතින් ආයි මෙතනක් තියෙනවා මොකද්ද මේ වංගුව මට තාම තියෙන ප්‍රශ්නේ මේකේ ඩ්‍රයිව් සිමුලේටර් රේන්ජර් ඩිස්ටන්ස් එක අඩුයි කියන්නේ පේන දුර ගොඩාරියක් අඩුයි ඕ මං කොහොම හරි මං එන්න ඕනේ ලංකාවේ පළවෙනි පාර ගාල් අප්ඩේට් එක ගහුවේ මොකද මං YouTube එකේ ඉද්දි මේ මොකද්ද නේ මේ YouTube එකේ ඉද්දි එකපාරට කොහමරි මම ලයිව් එකක් කරන්න හිතන් ඉන්නවා ඉතින් අන්න ඒක ගැන හිතේ ඉද්දි YouTube එකේ මගේ සබ්ස්ක්‍රයිබර්ස්ලා දාපු ලයිව් ගැන ඉතින් පොඩි අයිඩියා ගන්න කියලා සබ්ස්ක්‍රයිබ් ඔබ අද්දිම මම දැක්කා 46 ඔගෝ කියලා මොකද DC games ලා පෝස්ට් එක දාලා තිබ්බා ඉතින් මම ඒ වෙලෙම කරේ ගිහින් දාගත්තා ඊට පස්සේ කොහොම හරි විනාඩි දෙකෙන් කොයි දෙක ඩවුන්ලෝඩ් වුණා ඊට පස්සේ එතකොට මම යන්න ඕනේ පළවෙනි ලයික් එක නෙමෙයි දෙවෙනි ලයික් එක කොහොමද පළවෙනි කමෙන්ට් එක මම කොහොමද පළවෙනි දෙක තුන අතර ඉන්න ඕනේ මම කොහොමද මේ පාර ඉන්න සතුටුයි කොහොම හරි ඒ වීඩියෝ එක මගේ නෙමෙයි පළවෙනි ඉරන් දාන ආන්නේ තමයි හැකියාව කියන්නේ ඉතින් හැකියාවකින් හැබැයි මම නෙවෙයි වීඩියෝ එක දාන්න මං කියන්නේ ඉතින් මොකද එඩිට් කරද්දී නමස්කාරම් කියලා මං කොහොම හරි එහෙම ගහලා පළවෙනි පාර ඔන්න උතනදි ගියා වැඩ වගේ පිම්මගෙන ගිහලා වැඩට ගන්න ගියා දඩෝ කියලා බිමට අරුණ මට ඉතින් ඒවට ඉවසීමේ සීමාව පොඩ්ඩක් වැඩි වුණා අඩු වුණා කියන්නේ අඩේක ලස්සනට කැරකිලා හොඳ හරිද අපි ස්පොට් එකට ආවා මොකද තාම සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්න හරි ඉතින් අපි මුලින්ම පොඩ්ඩක් මෙතනින් බයි ඒ මොනවාද අර මේ ඩයිනෝසෝර් මේ වගේ තියෙන පඳුරු හඩේ මේ විහාරනේ මෙතන බිත්තිය වැදෙනවනේ මං හිත වැදෙන්නේ නැහැ කියලා අඩේ
මෙතන යන්න බෑ කියන්කෝ. ලස්සනට තියෙනවා. හරි අපි බස් එකේ මං ඉතුරු ටික. හරි ඕකේ. ඉතින් අපි මේ විදියට නැගලා මොකද මාතර පොල් ගස් වැඩි නැද්ද දන්නේ නැහැ නේ. පොල් ගස් කොහමද මේ දවස්වල පොල් ගණන් සින ඕ මට අවද වුණා මෙතන ඉතින් ආයි මේ පට්ට අමාරුයි ඕෆ් රෝඩ් යනවා වගේ කියද්දි වැහුණානේ ඕගොල්ලෝ ඇරෝස් දාලා නම් මේ වෙබ් එකේ එන්න බෑ ඇත්ත ඉතින් වග්ග කීමෙන් කියන්නේ ඕගොල්ලන්ට එන්න බෑ ඉතින් හරි අපි බැස්සට පස්සේ ඔයගොල්ලන් මේ වෙනකන් DC games වල දැක්කේ නැති එකයි කියන්නේ ආපු එක අප්ඩේට් එකක් දැක්කේ නැති විදිහට අපිට බුදු පිළිමයක් තියෙනවා මේකේ මූණ බලා ගන්න බෑ ඒ බුදු පිළිමයක් කොහොමද ඉතින් අපිට හම්බෙලා තියෙන මෙතන තව පාක් කරන්න තියෙන්නේ මං කොහේ බස් එකෙන් නැගලා මේක අස්සට ගියා නේ අපි ෆොටෝ එකක් ගහමුද තව ටිකකින් නෙමෙයි දැම්ම එළ කිරි කියලා දැන් මෙතන හර වෙලා ෆොටෝ එකක් ගන්න ඕනේ ෆොටෝ එකක් ආවේ පාකින් එකට එහෙම ගියොත් එහේ ආයි මුලින් නම් ඉන්න ඕනේ එන්න පරිස්සරෙමි දැක්කනේ ටැලන්ට් අම්මට සිරි මට ටැලන්ට් ගියා අඩු යන්න බෑ හරි මධ්‍යම ප්‍රාන්තික නීරවක කරවන්ගේ පිටේ යන්න එපා එක්ක දෙන්න ඇතුළට යන්න බෑ ඒක පොඩ්ඩ අමාරු වැඩි ඉතින් ඇත්ත කියන්න බෑ ඕ ගැවුන්නේ අඩේ ලක්කික what the heck වතුරේ නානගමන් ඉන්නෙම මෙතන ලොකු මල් තියෙනවා ඒ මල හොඳ මේ මිනිහගේ සයිස් එකට නා හුරේ අපි බුදු පිළිම ළඟටත් ආවා හැම සාදු ඕවින් හලෝ ඇත්ත WhatsApp මේක තමයි ඉතින් අපි බුදු පිළිම ඇතුලින් ගිහලා කලින් පොට්ටකටත් ආවා ආයේ ඒක ඇතුලේ යන්න බෑ දැක්කනේ ඒ මම කලින් ගියාද ඇතුලේ මේකේ මෙතන යන්න බලන්න ඒත් බෑ හරි ඉතින් අපි වේ ඇතුලටත් ගියා යන්න බෑ ඒත් ඇතුලට ගියා කොහොම හරි ඔකේ සුදා අපි වැඳ පුදා ගත්තා ඉතින් වැඳ පුදා ගත්තට පස්සේ අපි දැන් යන්න ඕනේ පල්ලෙහාට මාතර අනිත් ටිකක් ෆලෝ කරන්න ඕනේ ෆලෝ නෙමෙයි මොනවද මොකද බලන්න ඕනේ අපි ලස්සට බලා ගන්න ඕනේ ඉතින් ඕගලන්ට ආයි මේක කරකව බහින්න දෙයක් නැහැ හරිම සරලයි මම වගේ මොළ ඇති වැඩ කරන්න ඕන ඕගොල්ලෝ අම්මට අවුල යම්මන්නේ උයුයි ගෙදර හරි ලස්සනයි very good never mind ඉතින් ගැම්මට වැඩේ කරා ගැම්මට වුන්නේ නැහැ ඕනෝක තමයි ප්‍රශ්නේ අනේ බස් එක මගේ අනේ මගේ පිර වාසනාවකින් කොමාරි මේක ආයි අපිට ගන්න පුළුවන් වුණා හේයි මේ මොකද්ද එළියට යන්න පාරන්න මේක හැර වෙන්නේ මෙතන ඇයි යන්නේ එතන යන්න බෑ අච්චෝ වාසනාවේ හිරක් නිසාද කොහෙද අපිට ඒක කරගන්න බැරි දුකයි don't worry හරිද don't worry කිව්වට නම් worry වෙන්න වෙනවා shit ගාල්ලේ හිර වුණානේ මගේ බස් එක දුක තමයි මේ ගේ හිල් කරයන් ඉස්මයිලා කුරේ එක්කනේ ලක්කේ කියලා කියන්නේ අදිම කොයි හරි ගියා shit ඉතින් sorry boys ඉතින් මං හිතුවා අද වීඩියෝ එකේ යන්න නැතුව ඉතින් අද වීඩියෝ එක මෙතනින් නතර කරන්න ඉතින් අපි පස්සේ වීඩියෝස් වල ඉතින් මෙහෙට යමු ඉතින් නැති ඔයාලා හැමෝටම සුබ දවසක් channel එක අනිවාර්යයෙන් subscribe කරන්න bye එහෙනම් කොල්ලෝ අපි ගියා
බයි.